ආදරණීය දුවේ පුතේ. අද අපි කතා කරන්න යන්නේ දශකයක් ගැන. ඔයාලගෙන් කවුරු හරි ඇහුවොත් ඔයාලා මේ ජීවත් වෙන ක්‍රිස්තු වර්ෂ 2026 කියලා කියන්නේ කීවෙනි දශකයේද කියලා. ඔයාලා උත්තරේ දන්නවද? එහෙනම් අපි බලමු ක්‍රිස්තු වර්ෂ 2026 නෙමෙයි ඕනෙම වර්ෂයකට අදාළව ඒ වර්ෂය අයත් වෙන දශකය මොකක්ද කියලා. අපි මුලින්ම බලමු දශකයක් කියන්නේ මොකක්ද කියලා. දශකයක් කියලා කියන්නේ දුවේ පුතේ අවුරුදු නම් 10ක කාල සීමාවකට. ඒ කියන්නේ අවුරුදු 10ක කාල සීමාවකට අපි කියනවා දශකයක් කියලා. ඒ වගේම පුතේ ක්‍රිස්තුස් වහන්සේ උපදුනාට පසු ලබන අවුරුදු අපි නම් කරනවා ක්‍රිස්තු වර්ෂ කියලා. එතකොට ක්‍රිස්තු වර්ෂ 1 ඉඳලා තමයි මේ දශක කියන ඒවා නම් කරන්න පටන් ගන්නෙ. එතකොට ක්‍රිස්තු වර්ෂ 1 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 10 දක්වා තියෙන අවුරුදු 10ක කාලය අපි හඳුන්වනවා පළමු දශකය කියලා. එතකොට දෙවෙනි දශකය පටන් ගන්නෙ මොන ක්‍රිස්තු වර්ෂයෙන්ද? ක්‍රිස්තු වර්ෂ 11 ඉඳන් තමයි පටන් ගන්නෙ. ක්‍රිස්තු වර්ෂ 11 ඉඳලා අවුරුදු 10ක කාල සීමාව, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 20න් තමයි දෙවෙනි දශකය ඉවර වෙන්නේ. එතකොට තුන්වෙනි දශකය පටන් ගන්නෙ ක්‍රිස්තු වර්ෂ 21 ඉඳලා, එතකොට ඒක ඉවර වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 30න්. ක්‍රිස්තු වර්ෂ 21 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 30 දක්වා කියනවා අපි තුන්වන දශකය කියලා. එතකොට අපි ඉස්සෙල්ලාම ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? ක්‍රිස්තු වර්ෂ 2026. හොයන්න ඕනේ නම් ඒ ක්‍රිස්තු වර්ෂ 2026 මේ අපි ජීවත් වෙන අවුරුද්දේ මොන දශකයේද කියලා හොයන්න නම් අපි 4 වෙනි දශකයේ 5 වෙනි දශකයේ ඔහොම හොයාගෙන ක්‍රිස්තු වර්ෂ 2026 වෙනකම් එන්න ඕනේ. හැබැයි ඒකට ගොඩක් කාලයක් ගත වෙනවා. හැබැයි අපිට කෙටිම ක්‍රමයක් තියෙනවා දශකයක් හොයන හැටි. එහෙනම් අපි මුලින්ම බලමු ක්‍රිස්තු වර්ෂ 2026 කියලා කියන්නේ කීවෙනි දශකයට අයිති වෙනවද කියලා. මේක හොයද්දී අපි කරන්නේ මේ ක්‍රිස්තු වර්ෂ 2026 ඕනෙම අවුරුද්දක අවසානයේ තියෙන ඉලක්කම අපි කපලා අයින් කරනවා. එතකොට ඊට පස්සේ බලන්න ඕනේ මේ අවසානයේට අපි කපල ඉවත් කරපු ඉලක්කම බිඳුවද එහෙම නැත්නම් බිඳුව නොවන ඉලක්කමක්ද කියලා. ඒ කියන්නේ 1ද 2ද 3ද 4ද 5ද 6ද 7ද 8ද 9ද කියලා. මේකේ අංකයේ ඉලක්කම එන්නේ 6. ඒ කියන්නේ බිඳුව නෙමෙයි. එහෙනම් මේ ඉතිරි වෙන අංකේ මේක නම් ඉතිරි වෙලා තියෙන 202නේ. මේ 202ට අපි එකක් එකතු කරන්න ඕනේ. එතකොට අපිට එන්නේ පිළිතුර 203. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 2026 කියලා කියන්නේ 203 වෙනි දශකයට අයිති වෙන්නේ. හැබැයි අවසානයේ බිඳුව එන ක්‍රිස්තු වර්ෂයක් නම් අපි කොහොමද ඒකේ දශකය හොයන්නේ? මෙන්න මෙහෙමයි. අපි ගමුකෝ ක්‍රිස්තු වර්ෂ 2020. එතකොට මේකේ අවසාන ඉලක්කම මොකක් වුණත් අපි කපලා ඉවත් කරන්න ඕනේ. හැබැයි මේ කපලා ඉවත් කරන ඉලක්කම කීයද වෙන්නේ? බිඳුව. එතකොට අපි කරන්න ඕනේ මේ ඉතිරි වෙන ඉලක්කම, ඒ කියන්නේ 202ට කීයක්වත් එකතු කරන්නේ නැහැ. ඒ කියන්නේ 202ම තමයි දශකය. ඒ කියන්නේ 2020 කියලා කියන්නේ 202 වෙනි දශකයට අයිති වෙන අවුරුද්ද. හරි දුවේ පුතේ, මං හිතනවා ඔයාලට දශක පාඩම හොඳට තේරුණා කියලා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.